ආයිබෝවන් හැමෝටම අද අපි බලන්න යන්නේ ඔයාගේ සාමාන්‍ය දැනුම කොච්චරක් තියෙනවද කියලා ටෙස්ට් කරගන්න පුළුවන් රසවත් වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ ප්‍රශ්න 20ක් තියෙනවා. හරි උත්තරය හිතලා බලලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි අපි එහෙනම් පටන් ගමු වීඩියෝ එක. පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද? පිළිතුර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. දෙවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය නිදහස ලැබුණේ කවදාද? පිළිතුර 1 1948 පෙබරවාරි 4. තුන්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පළමු අගමැති කවුද? පිළිතුර 2 ඩී.එස්. සේනානායක. හතරවෙනි ප්‍රශ්නය ලෝකයේ විශාලතම රට ප්‍රමාණයෙන් කුමක්ද? පිළිතුර 3 රුසියාව. පස්වෙනි ප්‍රශ්නය නයිල් නදිය ගලා යන්නේ කුමන මහද්වීපයෙන්ද? පිළිතුර 2 අප්‍රිකානු මහද්වීපය. හයවෙනි ප්‍රශ්නය ප්‍රංශ විප්ලවය ආරම්භ වුණේ කුමන වර්ෂයේද? පිළිතුර 2 1789. ජපානයේ අගනුවර කුමක්ද? පිළිතුර 1 ටෝකියෝ. අටවන ප්‍රශ්නය දෙවන ලෝක යුද්ධය අවසන් වුණේ කවදාද? පිළිතුර C 1945. නවවන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්ද? පිළිතුර C පිදුරු තලාගල. 10වන ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය UN ස්ථාපිත වුණේ කවදාද? පිළිතුර C 1945. 11වන ප්‍රශ්නය ලෝකයේ විශාලතම මහද්වීපය කුමක්ද? පිළිතුර D ආසියා මහද්වීපය. 12වන ප්‍රශ්නය ඉන්දියාවේ අගනුවර කුමක්ද? පිළිතුර D නවදිල්ලි. 13වන ප්‍රශ්නය පුරාණ ඊජිප්තුවේ ප්‍රසිද්ධ රැජින කවුද? පිළිතුර C ක්ලියෝපැට්‍රා. 14වන ප්‍රශ්නය ලෝකයේ දිගම නදිය කුමක්ද? පිළිතුර D නයිල් නදිය. 15වන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පුරාණ අගනුවරක් වන්නේ මෙයින් කුමක්ද? පිළිතුර C අනුරාධපුරය. 16වන ප්‍රශ්නය ලෝකයේ විශාලම සාගරය කුමක්ද? පැසිෆික් සාගරය. 17වන ප්‍රශ්නය ලෝකයේ විශාලතම දූපත කුමක්ද? පිළිතුර C ග්‍රීන්ලන්තය. 18වන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ උඩරට රාජ්‍ය අවසන් වුණේ කවදාද? පිළිතුර C 1815. පෘථුවියේ වායු මණ්ඩලයේ වැඩිම වායුව කුමක්ද? පිළිතුර D නයිට්‍රජන් වායුව.
20 වන ප්‍රශ්නය K-pop කියන්නේ කොමන රටේ සංගීතයද? පිළිතුර C දකුණු කොරියාව. හරි යාළුවනේ, අද ප්‍රශ්න ටික මෙතනින් ඉවරයි. ඔයාට ප්‍රශ්න 20න් කීයක් හරි ගියාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ඔයාට හොඳයි නම් ලයික් එකක් දාන්න. තව මේ වගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න බලන්න කැමති නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් හැම දිනකටම ජය වේවා.